නිවැරදි ටෙක්නික් වලට කලර් ඇප්ලිකේෂන් එක කරගන්න විදිහ අද අපි බලමු. ටිප් එක දාලා හදාගත්ත නේල් ප්ලේට් එක අපි හොඳින් ක්ලීන් කරගන්න ඕනේ. ඔයිල්, ඩස්ට් කිසිම දෙයක් තියෙන්න බෑ කලර් ඇප්ලිකේෂන් එක කරනකොට. ෆස්ට් කෝට් එක විදිහට අපි බේස් කෝට් එක තමයි ඇප්ලයි කරගන්නේ. ඔයගොල්ලෝ හොඳට බලන්න බේස් කෝට් එක ඇප්ලයි කරනකොට හරිම තුනි තින් ලේයර් එකක් තමයි අපි ඇප්ලයි කරන්නේ. වැදගත්ම දේ තමයි අපි නැචරල් නේල් ප්ලේට් එක මතු පිටට පේන්න තියෙන අවස්ථාවලදී විතරයි බේස් කෝට් එකක් ඇප්ලයි කරන්නේ. මම කලින් අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ එක බලලා තියෙනවා නම් ඔයාලා දැන් දන්නවා කලර් ඇප්ලිකේෂන් එකට කලින් නේල් එක ප්‍රෙප් කරගන්න විදිය සහ කලර් ඇප්ලිකේෂන් එකට අවශ්‍ය ටෙම්පරරි නේල් එක අපි කොහොමද දාගන්නේ කියලා පළවෙනි වීඩියෝ එක බලපු නැති අය පළවෙනි වීඩියෝ එක බලන්න. මොකද කලර් ඇප්ලිකේෂන් එක කරගන්න නම් අපි මූලිකව කරන්න අවශ්‍ය නේල් එකට කරන්න අවශ්‍ය ප්‍රෙපරේෂන් කීපයක් තියෙනවා. ඒවා කරගන්න විදිහ දැනගෙන ඉන්න ඕනේ කලර් ඇප්ලිකේෂන් එකට කලින්. බේස් කෝට් එක තප්පර 60ක් UV ලෑම්ප් එකට දාලා වේල ගන්නවා. ඔයාලා හොඳට බලන්න මම කලර් බොටල් එක කොහොමද අල්ලගන්නේ කියලා. මෙන්න මේ විදියට හොඳට අපේ පැත්තට හිටින විදිහට සුළඟිල්ල සහ මුදුගිල්ල භාවිතා කරලා කලර් බොටල් එක අපි අල්ල පැත්තට තියලා ඒ විදිහට තමයි අපි අල්ලගන්න ඕනේ. කලර් ඇප්ලිකේෂන් එක ගත්තම කලර් එකේ ෆස්ට් කෝට් එක අපි ඉතාම තුනී ලේයර් එකක් විදිහට ඇප්ලයි කරගන්නවා. ඔයාලා කලර් එක ඇප්ලයි කරනකොට ස්කින් එකේ දෙපැත්තේ කියන්නේ ෆෝල්ඩ් එකේ කලර් ඇප්ලිකේෂන් එක ගෑවුනොත් UV ලෑම්ප් එකට දාලා වේලන්න කලින් මතක තියාගන්න අනිවාර්යෙන්ම අපි ඒක ක්ලීන් කරගන්න ඕනේ. මොකද අපි UV ලෑම්ප් එකට දාලා වේල ගත්තට පස්සේ ස්කින් එකේ ගෑවිලා තියෙන කොටසක් තියෙනවා නම් අපිට මේක වැඩි කාලයක් තියාගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි එතකොට කලර් එකේ ෆස්ට් ලේයර් එකත් තප්පර 60ක් වේල ගන්න ඕනේ. කලර් එකේ සෙකන්ඩ් ලේයර් එක ගත්තට පස්සේ අපිට පුළුවන් ඒක ටිකක් thickness එක වැඩියෙන් ඇප්ලයි කරගන්න. ඔයගොල්ලන් බලන්න මම ඇප්ලයි කරන විදිහ. ෆස්ට් කලර් එකේ ෆස්ට් කෝට් එක ගත්තට පස්සේ මම ටිකක් තුනී ලේයර් එකක් විදිහට තමයි ඇප්ලයි කරේ. නමුත් කලර් එකේ සෙකන්ඩ් ලේයර් එක මම ටිකක් thickවට තමයි ඇප්ලයි කරගන්නේ. ඊට පස්සේ අපි ෆයිනල් කෝට් එක විදිහට টොප් කෝට් එක තමයි ඇප්ලයි කරගන්නේ. මේ টොප් කෝට් එක ඇප්ලයි කරගන්න කලින් අපිට නේල් ආර්ට් එකක් දානවා නම් ඔයාලට টොප් කෝට් එක ඇප්ලයි කරගන්න කලින් ඒ කියන්නේ බේස් කෝට් එක කලර් එකේ ෆස්ට් කෝට් එක සහ සෙකන්ඩ් කෝට් එක ඇප්ලයි කරලා නේල් ආර්ට් එක දානවා නම් නේල් ආර්ට් එක දාලා ඉවර වෙලා තමයි අපි টොප් කෝට් එක ඇප්ලයි කරගන්නේ. මේ ආකාරයෙන් টොප් කෝට් එක ඇප්ලයි කරලා නේල් ප්ලේට් එකේ එජ් එක කැප් කිරීමක් කරලා සීල් කරගන්නවා කලර් එක. ඒක වැදගත්ම කරුණක්. ඒ සීල් කරගන්න කලර් එක සීල් කරාට පස්සේ තමයි අපි කලර් එක වැඩි කාලයක් රඳවා ගන්න පුළුවන් වෙන්නේ නේල් එකේ. අවසානම පියවර විදිහට කලර් ඇප්ලිකේෂන් එකේ කියුටිකල් ඔයිල් එක අපි ඇප්ලයි කරගන්නවා. ඔයාලට තවත් දැනුම පිරුණු අලුත් වීඩියෝ එකක් අරන් එනකම් අදට මම ගිහින් එන්නම්.